හලෝ. ඉතින් අපි අද ආවා රාවණා ඇඩ්වෙන්චර් පාක් එකට. මේක තියෙන්නේ පල්ලෙවිල. ඔයාලට මෙතෙන්ට ආවොත් තියෙන ලස්සන අත්දැකීම් ටිකක් ඇත්තටම ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න ඇති අපි මේ ලෑස්තිලා කොහෙද යන්න හදන්නේ කියලා. ඔව්. හෙල්මට් එක දාගෙන සේෆ් විදියට ඇවිදින අපි යන්න හදන්නේ කේබල් එකෙන් පල්ලෙහාට එන්න. ඉතින් අපි අම්මත් ලෑස්තිලා ඉන්නවා යන්න. එයා නම් හරි සතුටින් ඉන්නේ මේ ගමන යන්න. ඉතින් මේකෙදි අපි චුට්ටක් ඈතට යන්න ඕනේ. චුට්ටක් දෙලට යන්න ඕනේ මේ තියෙන තැනට යන්න. හැබැයි ලොකු දුරක් නෙවෙයි. පොඩි දුරක් යන්න ඕනේ. ඔයාලා හිතනවා මේ පේන ගහ උඩ ඉඳන්ද යන්න තියෙන්නේ කියලා? ඔව්. ඒ ගහ උඩ ඉඳන් තමයි අපි කේබල් එක අනිත් පැත්තට යන්න ඕනේ. ඉතින් ඔයාලා අපිත් එක්කම ඉන්න. අපි බලමු කොහොමද මේ ගමන කියලා. ඔන්න ඉතින් දැන් අපේ අම්මගේ වාරේ. ඇත්තටම එයා චුට්ටක් බය වුණා. ඔයාලා බලන්නකෝ එයා කොහොමද රියැක්ට් කරන්නේ කියලා. ඇත්තටම හැබැයි අන්තිමේදී එයා ලස්සනට යනවා. අතනින් ඉන්නවා අයියා. අතන කමේ අල්ලන්නේ තියෙන අයියෝ එතනට. ඔයිට වඩා මහතයත් යනවනේ අයියේ. ඕ කිලෝ 120 කිලෝ ටික. බයන්න බං සියන්න. මේ සාමාන්‍ය වලින් නාන්න. නෑ බය වෙන්න බා. යයි බගොම යන්න. ඇත්ත ඉතින් නෑ නෑ ලොකු අයියා තින්න නෑ තාත්තත් ඉන්නවා. සාමාන්‍ය මේ සල්ලි ගන්න. අනේම අතරි. යේ! සෙත්. ඇත්තටම මේ වෙලාවේ කියන්න ඕනේ මෙයාලා මාරම ලස්සනට ගයිඩ් කරනවා අපිව. ඉස්සරහට කරන්න. ඔන්න දැන් ඒ ගමනත් අවසන්. මේ ඇත්තටම අපි මෙන්න මේ ඒරියා එක කවුරු කරගෙන තමයි ගියේ ඔය මේ කේබල් එකෙන් එන්න පල්ලෙහාට. මාරම ලස්සනයි මට තාම. ඇත්තටම මාරම ලස්සනයි. උදේට එහෙම පෙන්නත් එක්ක මාරම වයිබ් එකක් ඒකන. දැන් අපි යන ලෑස්ති වෙන්නේ ඇල්ල ඉඳන් පල්ලෙහාට බහින්න. බලමු ඒ ගමනත් කොහමද කියලා. ඉතින් ළමයි මෙතනින් ගන්න පුළුවන් අත්දැකීම් සියලුම දේ මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මෙතනට ඇවිල්ලා මෙතන තියෙන සියලුම අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද මට අද බැරි වුණේ අපේ තාත්තගේ බර්ත්ඩේ එකේ හින්දා පොඩ්ඩක් දවස ඒ වෙනුවෙන් ගෙවුණා.
ඉතින් ඒක හින්දා අපිට මෙතන අත්දැකීමක් ගන්න ලොකු කාලයක් වෙන් කරගන්න බැරි වුණා. මං කලින් කිව්වා වගේ guys ඇත්තටම මෙතෙන්ට ඇවිල්ලා මේ දේවල් විඳින්න ඇත්තටම බය වෙන්න ඕනේ නැහැ. මොකද මෙයාලා හරිම ලස්සනට වගකීමෙන් මාර්ම ගයිඩ් එකක් දෙනවා. මොකද ඔයාලට ඒක දැනෙන්නේ නැති මගේ වීඩියෝ එකේ. එයාලා මට සෑහෙන සපෝට් කරනවා බහිද්දි. මේ මෙතන ඇත්තටම ට්‍රේනින් එකක් යන්නේ මේ පොඩි ඇල්ලක් තියෙන මෙතනදී. ඊට පස්සේ සෙකන්ඩ් ටයිම් තමයි අපිව ලොකු එකට ගන්නෙ. ඊට පස්සේ එතන ඉඳන් පල්ලෙහාට බහින තමයි තියෙන්නේ. එයාලගෙනුත් එක්කෙනෙක් අපිත් එක්ක බහිනවා. ඇත්තටම මාර්ම සේෆ්ටි මාර්ම ඒ කියන්නේ ලස්සනට ගයිඩ් කරනවා අපිව කියන්න වචන නෑ. ඇත්තටම ළමයි මේ තියෙන මං කියපු ලොකු ඇල්ල. අපි අර පොඩි ඇල්ල ට්‍රේන් කරලා තමයි මේ ඇල්ලට දාන්නේ. එකපාර මේකට එක්කන් එන්නේ නැහැ. ඇත්තටම මේක ෆෝන් එකේ තියෙනට වඩා ගොඩක් ලොකුයි. ඒක මං කියන්න ඕනේ. මේ මං කලින් කිව්වා වගේ මෙයාලා මාර විදියට සපෝට් කරනවා අපිට. ඒක නම් ආයේ කියන්න වචන නැහැ. ඒක යාළුගේ උපරිමයෙන්ම තියෙනවා. ඔයාලට වගේම සාමාන්‍ය වයසේ ළමයිටත් විනෝද වෙන්න පුළුවන් මේ තැන කිසිම බයක් නැතුව. ඒ වගේම තමයි ඔයාලට නාන්න කරන්න පොඩි පොඩි තැන් තියෙනවා මේ වගේ වතුර පාර ගොඩක් සැර නැති. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. bye.